අයිබෝවන් යුනිෆෝර්මයක් ගහගෙනම මේ වැඩේට බැස්සේ ගොඩක් දෙනෙකුට අඳුර ගන්න පුළුවන් මා යුනිෆෝර්මයක් එක්ක ඉන්නකොට. දැන් අලුත් කට්ටිය නම් ගොඩක් වෙලාවට දන්නේ නැහැ. ඒ වුණත් මේ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ වැඩේට අත තිබ්බේ. මම ගැන ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් මම කරන්නම්. මම 98 ඔක්තෝබර් 1 වෙනිදා තමයි හෝටල් ශේෂ්ත්‍රයට පාය තිබ්බේ. ඒ තියලා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අවුරුදු 3ක පාඨමාලාවක් හැදෑරුවා. විශේෂයෙන් කිචන් අංශේ. ඒ කියන්නේ එතන ඉඳලා ඊට පස්සේ අවුරුදු මම හිතන්නේ 17ක් විතර වගේ ඒක රටවල් වල වැඩ කරා. ලංකාව ඇතුළත ගොඩක් හෝටල් වල වැඩ කරා. හොඳ ෂෙෆ්ලත් එක්ක වැඩ කරා. ලොකු දැනුමක් තියෙනවා. ඇත්තටම දැන් මම හැබැයි මෙම වෘත්තියේ නෙමෙයි ඉන්නේ. ඒ වෘත්තියට සමාන වෘත්තිය තමයි මම ගෙදර ඉඳලා දැන් කරන්නේ. ඒ වුණත් මට හිතෙනවා මේක අපරාධයක්. අලුතින් ඉගෙන ගන්න ළමයින්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ වෙනුවෙන් මම මේ දේ පටන් ගත්තා. ඕගොල්ලෝ බලන්න හොඳයිද කියලා. මම රවි පිටිගල. මට මුලින්ම හිතුණා මෙන්න මේ වගේ වැඩකට ගන්න බැරි ගස්ලබු ගෙඩියක් තෝරගන්න ඕන කියලා. පුරුදු වෙන්නේ අපි බලන්න ඉස්සෙල්ලා මේ වගේ හොඳට සුපොත්ත ගහලා සුද්ධ කරගන්න. පිරිසුදුකම වැදගත්. ඉස්සෙල්ලාම වැඩි පටන් ගන්න ඉස්සෙල්ලා හොද ගන්න ඕන. හොදලිලා තමයි මේ වගේ පොඩි පීහියක් ආධාරයෙන් තමයි මම මෙන්න මේ පොඩි නයිෆ් එකකින් තමයි හැමදේම කරන්නේ. බලමි කාවින්නේ අවසාන වෙනකම් වෙන පිහියක් භාවිත කරන්නේ මේ පිහියෙම තමයි කරන්නේ. මේ වගේ දිගට මේ එක සමාන මේ වගේ අඩ කවයක් අයින් කර ගන්න ඕන මුලින්. මේ මුලින් මේ විදියට ඊට පස්සේ අපිට පුළුවන් හොඳට ක්ලියර් කරගන්න ඕන. මේ කුණු දැන් කප්පිලා අහක යන මේ කොටස් ඒවා මේ දාගන්න මේක පැත්තකට කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ හිමීට අනිත් අපි කපාගත්ත ඒවට හානි නොවෙන විදිහට තමයි පෙත්ත ලකුණු කරගන්නේ. බලන්න මේ බලන්න. ඔන්න ඔය ආකාරයට දෙපැත්ත පීය හැඩ කර පීය දෙපැත්තට හැඩ කර තමයි මේ පෙත්ත ගන්නෙ අපි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට වටේම ලකුණු කරගෙන යනවා. මේකෙදි මම මතක් කරන්න ඕනේ දැන් අපි ඉගෙන ගන්න කාලේ ගොඩක් වෙලාවට ගැටලු මතුවෙනවා. ඉගෙන ගන්න ළමයිකුණොත් දැන් විශේෂයෙන් මේ කිචන් එක ඉගෙන ගන්න අයට මේ වගේ ආම්පන්න පිහියම ගොඩක් වෙලාවට හොයාගන්න අමාරුයි. අපිට පුළුවන් ඒකින්ද තමයි මම තනි පිහියක් භාවිත කරලා පළවෙනි වැඩි පටන් ගත්තේ. එතකොට ඕගොල්ලෝගේ බයසක ඇරෙනවා මේක අපිට පුළුවන් කපා ගන්න හදා ගන්න පුළුවන් අපිට හැක්සෝ තලයක් අරගෙන මේ වගේ පොඩි පී තලයක්. ඊට පස්සේ අර පළවෙනි දැන් අපි කැපුම අවසාන කරලි වෙලා යටින් අපි ආයෙ වෙනම අර මුලින් ආරම්භයේදී වගේ ආයෙ පොඩි රවුම් භාගේ අයින් කරගන්න පිටි දෙක අතර මැද්දේ. ඒ අතර මැද්දේ එහෙම වටේම අයින් කරගන්න. අයින් කරගෙන බලන්න ආයෙ අර මුලින් මුලින්ම මේ පෙත්ත ගත්ත විදිහටම තමයි ආයෙ දෙවෙනි පෙත්තත් අපි ආයෙ කපාගෙන යන්නේ. මේ විදිහට වටේ කපාගෙන යනවා. සාමාන්‍ය මේ වගේ කාවින්නයක් කරන්න සාමාන්‍ය විනාඩි 20ක් විතර වගේ යනකොට අපිට මේ වගේ දෙයක් ඉවර කරගන්න පුළුවන්. සාමාන්‍ය කාවින්නයක් මේක. අපිට පුරුදු වෙන කෙනෙකුට බොහොම වටිනවා කියලා හිතෙනවා. දැන් මම පුරුදු වෙද්දි මේ වගේ පොඩි දේවල් කරලා තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඒකින්ද පුරුදු වෙන කෙනෙකුට මුල ඉඳලම මාව ෆලෝ කරන්න. අනිවාර්යෙන් මගේ තීන දැනුම ඔක්කොම ඕගොල්ලොත් එක බෙදා ගන්න එකතු වෙන්න අදහසින් තමයි මේ දේ පටන් ගත්තේ. කාවින්නේ තරම් නෙමෙයි මම ගොඩක් පැති මේ මට සාමාන්‍ය කියා දෙන්න පුළුවන් මේ කලිනරි ආර්ට් වලට කම්පිටිෂන් කරන විදිය ඒ ගොඩක් දේවල් තියෙන දැනුම. ඒක ඕගොල්ලොත් එක බෙදා ගන්න හිතාගෙන තමයි මේ දෙයට මම අත ගැහුවේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ දිගටම ඉඳී කියලා මේ මගෙත් එක මෙන්න මේ වගේ අන්තිමට ඊගාට ආයි අර මුලින් වටේ අයින් කරා වගේ අර පෙති ටික ආයි අඩ කවියක් අයින් කරගෙන යන වටයක් ආයි
දැන් දෙවෙනි ස්ටෙප් එක ඉවරයි. ඔය තුන්වෙනි එක දැන්. ඒ තුන්වෙනි එකත් එහෙම තමයි පටන් ගත්තේ. ඒකත් ඒ විදිහටම දැන් අපිට තව ඕන මේ මල හැඩ කරගන්න තවත් මේ අර අඩකව වගේ පෙති වටේ තව පොඩියට රවුමක් ගහගෙන ගෙන පෙති වැඩි කරගන්න පුළුවන්. ඒක තවත් මේ නිර්මාණය ඊට වැඩි ලස්සන වෙන්න අපිට යොදා ගන්න පුළුවන්. තව පෙති ලං කරලා පොඩියට කැපුවාම මේ වගේ ආයේ දිගට මේ රවුම අයින් කර ගන්නවා. මේ ආකාරයට ඊට පස්සේ අපි ආයේ පෙති දෙක අතර මැද්දෙන් ගන්නවා. ආයේ අතර මැද්දේ මෙන්න මේ වගේ. ඒ වගේ අතර මැද්දෙන් ආයේ වටේටම කපා ගන්නවා. ඒත් අඩ කවයයි අයින් කරන්නේ. අන්නේ වගේ රවුමට අයින් කර ගන්නවා මේ වගේ. එක දෙයක් මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ මේකේ තනි එක වන් ෂොට් යවන්න ඕන. ඒ කියන්නේ පිහිය කයේ මේ කරකවන්න නැතුව. පිහිය එහෙට මෙහෙට කර ඉල්ල අර එහෙම පෙති වලට හානි වෙන්න සම්භාවිතාව වැඩි. එතකොට ඒකේ තියෙන නිමාව එහෙම ඒ නිමාව නිකන් අර කාඩතොළු මිය වෙලා ඒ ගතිය එනවා වැඩි. එතකොට ඒකින්ද අපි තනි පිහි පාරින්ම ඒ රවුම අපිට ඕන ඇන්ගල් එකට කපා ගන්න ඕන. ඒක තමයි බොහොම වටින්නේ. එතකොට තමයි මේ නිර්මාණයේ සාර්ථකත්වය තියෙන්නේ. එතනින් තමයි. එතකොට මෙන්න ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ ආයේ පෙති ටිකත් අයින් කරගන්න. ඊට පස්සේ දැන් මල කපල ඉවරයි. ඊට පස්සේ දැන් අපි වටේ මෙන්න මේ වගේ අනවශ්‍ය දැන් පෙති ටික ඉස්සරහට පේන විදිහට ඉලිප්පිල පේන විදිහට අර වටේ ටික අයින් කරගන්න. ඒ පිහින්ම අර පෙති වලට හානියක් නොවන විදිහට මෙන්න මේ ආකාරයට යන්න ඔය වගේ හිමීට හරි පරිස්සමෙන් කට් කරගන්න ඕන. ඔය විදිහට අයින් කරගන්න. ඊට පස්සේ බලන්න අපි කපන කොටත් මේ හරි පරිස්සමෙන් කපා ගන්න ඕන. මේ අපි ඉදිරි පෙත්තට හානි නොවන විදිහට තමයි අපි පිහිට උඩ හරි අතේ බැලන්ස් එකකින් අල්ල ගන්න ඕන. හරි කලබලෙන් කරන්න බැරි වැඩක්. හැබැයි මේක බොහොම නිවිහනෙල්ල ඉන්න වෙලාවක පටන් ගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. මේ ඔන්න මේ වගේ ඊගාවට මේ පෙති ටික කපාගෙන යනවා. අර මුල් පටන් ගන්නම විදිහම තමයි පිහිය හැඩ කර යන්නේ දෙපැත්තට හැඩ කරකව. ඊට පස්සේ අන්නේවයි කපල විලා අයින් කරනවා. ඊට පස්සේ හැබැයි මේ මලට අපි කොලේකුත් ආවොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මේක අයින් කරගෙන යනකොට මට හිතෙනවා පොඩි කොලේකුත් ආවා නම් හොඳයි කියලා. ඒ ගෙඩි ඉඩ තියෙන හින්දා මෙන්න මේ විදිහට පිහි තුඩෙන් මල් විලා දෙපැත්ත කපා ගන්න. ඔන්න ඔය විදිහට පොඩි චුට්ටක් හාර ගන්න වී අකුරු වගේ හාරගෙන මෙන්න මේ වගේ පොඩ්ඩක් පිහිය දෙපැත්තට මේවා කළවිලා පොඩි රැලි ගතියක් පෙන්නන්න. අන්න ඒ වගේ ඒ විදිහට රැලි ටික පෙන්නලා ඕන්න බලන්නකෝ. ඒ මලට හරියන මේ මලට ආවේනික විදිහට කොලයක් අපි නිර්මාණය කරගන්න පුළුවන් අපිට. ඒකෙම අමතර කොලයක් අල්ලන්න නැතුව. ඒකෝට මේ මල තවත් හැඩ වෙනවා. විශේෂයෙන්ම අන්න ඒ වගේ ලස්සනට වටේ මෙන්න මේ වගේ මේ කොළ වටයම දාලා බලමුකෝ. විශේෂයෙන් කියන්න ඕන මම සාමාන්‍ය 아무තු විදියට හිතන පුද්ගලෙක්. ඒකයි මම මේ ගොඩක් වෙලාවට වීසි කරන දෙයින් දැන් උගලට මම පළවෙනිම වීඩියෝ එක දාන්නත් කල්පනා කරේ මේ පාවිච්චිට ගන්න ඇති නුසුසු මේ ගන්න බැරි ගස්ලපු ගෙඩියක් තමයි මම මේ තෝරගත්තේ. ඒ කියන්නේ ගොඩක් අපති දාන දේවල් වලින් අපිට ගොඩාක් වටින නිර්මාණ කරන්න පුළුවන් කියන මේ හැඟීම දෙන්න තමයි මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. මම ওই කම්පිටිෂන් වලට ඉතින් යනකොට ඕක තමයි මම කරන්නේ. ගොඩක් වෙලාවට වටපිටාවේ හෝටල් භූමියේ හොයාගන්න පුළුවන් අපති දාන දේවල් වලින් තමයි මම නිර්මාණ කරන්නේ. නිර්මාණ කරලා ජයග්‍රහණ ලැබලා තියෙන්නේ. ඒකින්ද මම ඔයගොල්ලෝ පළවෙනිම වීඩියෝ එකකින් ආදර්ශයක් දෙන්නත් හිතුවා. අපති දාන දෙයකින් මෙන්න මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් කියලා. මේක විසිකලා දැම්මම දවස් දෙකක් විතර යනකොට කුණු වෙලා යනවා. බාන්නේ දැන් තියෙන වටිනාකම
දැන් අපිට දෙයක් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන්. දැන් ආර්ථික තත්ත්වයත් එක්ක දැන් ඉගෙන ගන්න අයට ගොඩක් අපහසුකම් තියෙනවා. දැන් මේ වගේ ගස් ලැබු ගෙඩියක් ගන්න සාමාන්‍ය මිලක් නේ රුපියල් 200ක් විතර වෙයි ගස් ලැබු ගෙඩිය සාමාන්‍ය. ඒ වගේ තමයි පිහි ආම්පන්න පිහිය මේ දැන් මේ වගේ දෙයක් කරන්න තියෙන තැන් බොහොම අඩුයි. මම දන්න තරමින් නම් ගොඩක් මිලක් යනවා සමහර විට. ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න කට්ටියට ගොඩක් මිල දැන් දීලා තමයි දැන් මේ වගේ දෙයක් ඉගෙන ගන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ දිගටම මගෙත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. මාව බලන්න දිගටම මේ මම ඕගොල්ලන්ට මේ කාවින් විතරක් නෙමෙයි පේස්ට්‍රි පැත්තෙන් යන කේක් ಜಾති තව තියෙනවා ගොඩක් දේවල් කිචන් එකේ ඉගෙන ගන්න පුළුවන් දේවල්. තව තියෙනවා චිත්‍රාංශයේ චිත්‍ර පැත්තේ ඒ පැති මම හැම පැත්තම කව වෙන විදිහට ගොඩක් දේවල් කරලා ඕගොල්ලන්ට ලොකු දැනුමක් ලබා දෙන්න උත්සාහ කරනවා. මෙන්න බලන්න දැන් පිටි ටිකක් වටේට ආවහම දැන් මේ කාවින් එකේ වැඩ ඉවරයි අවසానයි. බාන්න දැන් මේකේ තියෙන නිමාව බලන්න. ඒ අනවශ්‍ය ටික අයින් කරාට පස්සේ දැන් ඊගාට අපිට පුළුවන් මේක ඕන මොකක් හරි ස්ටෑන්ඩ් එකක් මතට තියන්න පොඩක් එලිවේෂන් මේ උස්සලා තියලා දැන් බලන්න මේ සාමාන්‍ය සරල මලක් ඕගොල්ලෝ මම කියා දුන්නේ ඉදිරියට මගේ රැඳිලා ඉන්න ඉස්සරහට මම ඕගොල්ලන්ට මේ වගේ පොඩි දේවල් වලින් ලොකු දැනුමක් ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. අදට ඇති ආයුවන් උසන්න